හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මම vlog එකකින් අරන් ඉන්නේ අපිට සම්බන්ධ වෙන්න පුළුවන් වුණ ලස්සනම පින්කමක් ගැන. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට දැම්මට කමක් නැද්ද? දන්නේ නැහැ. මොකද අපි විතරක් එකතු වෙන එකක් නෙමෙයි. රුවන්වැලිසෑයේ උඩමළුවේ කරපු පූජාවක් සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක අරගෙන ඉන්නේ. හරිම ලස්සන පින්කමක්. මට කලින් මේ වගේ පින්කමකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා නැහැ. හරිම ලස්සන පින්කමක් තමයි මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් මම හිතුවා ඔයාලත් එක්කත් මේ පින්කම බෙදා ගන්න. ඔයාලටත් මේකට දැකලා හරි හිතින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක දැම්මට කමක් නැහැ කියලා හිතලා තමයි මේ වීඩියෝ එක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉස්සෙල්ලාම පින්කම පටන් ගත්ත විදිය කියනවා නම් හවස 7:30 වගේ වෙද්දී උඩමළු ජයශ්‍රීම බෝධීන් වහන්සේ ළඟ අපි පූජාවන් ගිලන්පස පූජාවක් සිද්ධ කර එතනදී අපි සිල් සමාදන් වෙලා ඒ දේවල් ඒ විදිහට කරලා රැ පිරිකර පූජා කරලා සිල් සමාදන් වෙලා ආපහු ආව විශ්‍රාම අනුරාධපුර තියෙන විශ්‍රාම ශාලාවක තමයි අපි ඉදාර නතර වෙලා හිටියේ. එතන නතර වෙලා පාන්දර 3ට පාන්දර 2ට වගේ පටන් ගත්ත කිරි ආහාර හදන්න පිරිත් සජ්ජායනා නැද හැමෝම ඒකට හරිම පිරිසුදුට සුදුවතින් සැරසිලා හරිම මේ භක්තියකින් තමයි ඒක එදා සිද්ධ කරේ. හරිම පිරිසිදුවට ඉතින් ඊට පස්සේ කිරි ආහාර ටිකත් හදාගෙන අපි පාන්දර 5:05 වගේ වෙද්දි රුවන්වැලිසෑය ඉදිරිපිටට ගිහිල්ලා හිටියා. ගිහිල්ලා එතනත් අපි පිරිත් සජ්ජායනා කර රුවන්වැලිසෑයට ඇතුල් වෙන්න කලින් එතන වතාවත් කරලා ඊට පස්සේ රුවන්වැලිසෑයේ දොරටු ඇරියට පස්සේ රුවන්වැලිසෑයට ගිහිල්ලා එතනත් ලස්සන වතාවක් ටිකක් කරලා තමයි මේ පින්කම ඉවර කරේ. හරිම ලස්සන පින්කමක්. ඉතින් පිළිකර පූජා කරලා මේ හදපු කිරි ආහාර පූජා කරලා මල් පූජාවන් සිද්ධ මල් ගිලන්පස පූජාවන් සිද්ධ කළා. හරිම ලස්සනට පින්කම ඉවර කරා. ඉතින් ඔයාලටත් දැක ගන්න මම මේ වීඩියෝ එක එකතු කරේ. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වීඩියෝ එකට පින් සිතින් අනුමෝදන් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙනවා. මහාසෑයට අධිජීවිත වැඩ වාසය කරනු ලබන්නා වූ සියලු නායී ශාක්‍ය දෙවිවරුනි, අල්පේ ශාක්‍ය දෙවිවරුනි, අපගේ ඉෂ්ට දෙවි දේවතාවුනි, ස්වර්ණමාලී දේවතාවුන් වහන්සේ, උතුම් වූ මහාසෑය අභියස ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කර සුද්ධ කිරි ආහාර පූජාවක් ඇතුළු සුසු පින්කම් මාලාවක් සිද්ධ කිරීමටයි මේ මොහොතේ අප බලාපොරොත්තු වන්නේ. මේ උතුම් සම්මුත පූජාව පැවැත්වීමට සෑය භූමියට පවිත්‍රීමට අපට අවසර ලබා